ලස්සන වෙල්ලයක් තියෙනවා. තාම මේ පටන් ගෙන විතරයි. ඒක ඇතුළට ආව විතරයි. යා. මේක කොමල් තියෙන මේරනේ. මොකද්ද? පොකට් එක. මොයෝගේ හරියට. මේ ගොඩක් පරිස්සමෙන් මේ රස්සනවා. ඊයසේලක වෙදෙන දින්. ගස්ලා බුයාය. අද පළතුරු එහෙම අපිට ගන්න පුළුවන් එකද මේ පළතුරු එළවලු ගන්න මේ අම්මෝ ඇතුළේ දැන් ඔයා කියන්නකෝ මේකට විදිහකට මේක ඇතුළේ වැදගත්කම. මේක ඇති වැදගත්කම තමයි බඩාද ෆාම් එකේ කියන්නේ මේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් වල නැති ඒ කියන්නේ දුර්ලභ පළතුරු ඒ දේවල් මල් පළතුරු ඊට පස්සේ එළවලු වර්ග මේකේ තියෙනවා ගොඩක්. يعني මේක දකුණු පළාතට ආවේනික වෙච්ච දෙයක්. ඔව් සුෂිකා කලාපීය හැදෙන ශාක. ඒකෙන් අමාරු කල් කරගන්න. මේවට මං හිතුවා වතුර නෙමෙයි ගොඩක් නේද? ඔව් ඒ වයින් අර මේ වාෂ්ප ජල වාෂ්ප. ඒ කොහොමද අපි අම්මව එක්කන් ආවනම් මේ හරියට. මේවා ගන්න පුළුවන්ද? මේවා ගන්න පුළුවන් මිලට. ඔව්. මෙන්න මේ හැරෙන්නේ. ගොඩක් තියෙනවා. hello good morning. ඔන්න ඉතින් අද අපි දෙන්න ආවා බටාතා ෆාම් එක. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ රන්න පාස්සල චුට්ටක් ඉස්සරහට යනකොට තියෙනවා. කවුරුත් දන්නවා. අපි එන ලොකේෂන් එක දාන්නම් ඔයාලට එනවා නම් බලන්න. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බටාතා ෆාම් එකේ එන්නනම් ඔයාලට බලන්න තියෙන දේවල් මොනවද කියලා. ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. ලස්සන වෙල්ලයක් තියෙනවා. තාම මේ පටන් ගෙන විතරයි. ඒක ඇතුළට ආව විතරයි. යා. ඒ ගොඩක් තියෙනවානේ. ඒක ප්‍රදේශයක් තියෙනවා. කිලෝමීටර් වර්ගයක් බටාත ෆාම් එකේ ගොඩක් ඇතුළට ආවා. මේ හරි ගොඩක් ලස්සනයි. එන සීතලයිනේ. විද්දී වැස්සරටිය කහුරුලා එන්ටත් මේ එහි පොදක් යනවා. ඉඳ ගන්න තැන තමයි නැත්ති හැමදැනම තිමිලා තියෙන්නේ. එන්න. එයන් අර ෆොටෝ ගහනවා. මේ මසංගහක්නේ. ඉතිලු. මොන සීතලයි. ඉතිලා කියලා වැස්සට සීතලයි. දෙකක් දෙන්නේ. තිමිල. ඔය පොත් මේකක් තියෙන. ඉලගෙන දෙන්න. දෙන්න. ඒකයි දෙන්නේ. මේ වර්මාල් කියන්නේ ඇතුලේ කොහොනේ වට? ඇතුලේ කොහොමද? පැලවගේ තවනක් දාලා මොකක් කරේ? තවනක්. වගාව. හෙල් මල් ක්‍රමයට තියෙනවා. තවලක් දැන් තියෙන බල. අම්මෝ ඇතුළේ දැන් ඔයා කියන්නකෝ මේකට විදිහකට මේක ඇතුලේ වැදගත්කම. මේක ඇති වැදගත්කම තමයි බඩාද ෆාම් එකේ කියන්නේ මේ සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් වල නැති ඒ කියන්නේ දුර්ලභ පළතුරු ඒ දේවල් මල් පළතුරු ඊට පස්සේ එළවලු වර්ග මේකේ තියෙනවා ගොඩක්. يعني මේක දකුණු පළාතට ආවේනික වෙච්ච දෙයක්. එහෙනම් තමයි ටිකක් මෙතන ඉඳලා තව ටිකක් ඉස්සරහට. අපි මුල් විතර තව ගොඩක් තැන් තියෙනවා බලන්න. ටිකක් කරලා දැන් මෙතන අපි හිටියා. දැන් අපි දෙන්න යනවා ඉස්සරහට. ගොඩක් තැන් තියෙනවා මේක ඇවිදින්න. පොඩි දුරයි ඇතුළට ආවේ. තව යන්න තියෙන කිලෝමීටර්. වැස්සොත් තමයි භයානක වෙන්නේ වැඩි. කොහේ හරි ගහකට ගිහා මොආවිලා ආවෝ. මේ යන්න නැහැ.
මෙහෙන් ආවත් අපි අර ඉස්සෙල්ලා උඩට තමයි යන්නේ. ඔව් නේ. තුර දන්නේ කියලා අපි කියන්නේ පො. එන්න. ඉතින් ඒක තුලියේ මේක බලන්න බැරිද? ලිය. මේක පාම් එකක් වගේ නේ. ඔව් පාම් එකක් මේ පිටුවස් තියෙන. අපි දැන් මේක ඇතුළට යන්නේ. දැන් ක්‍රමයට මේ බලන්න පුළුවන්. රෙස්ටරන්ට් ඒක මාරු කූල් නේ ඇතුළේ. මල්ලර ගොඩක් තියෙනවා. මම පෙන්වලා ලං කරලා. ඔයාට අපි මතක් වුණේ නෑ. මේක කොමල් තියෙන මේ හරිනේ. මේක විශේෂයි. මොකද්ද? පොකට් එක. මේ වගේ හරියට. මේ ගොඩක් පරිස්සමෙන් මේ රෙස්ටරන්ට් ඊයසේලගේ වෙදෙන තියෙන්නේ. මුළු වයිබ් එක බලන්න හරිම මේ කියන්නේ. ඉරේලිය උනත් හරි මේ. ඉරේලිය තියෙන වැස්සත් එක්ක එකක් මම ලොකුවට මේ අවුව ගැටෙන්නේ නැහැ මේ ගස්සින්ද. ගස්සින්ද වැටෙන්නේ නැහැ. ඉරේලියත් අර සාමාන්‍ය බැලන්ස් එකකට නේ එන්නේ. ඒකට මේ රස්සන්ට හදන්නේ. ඕකිට් වල ගොඩක් තියෙනවා නේ. නුවරඑළිය ප්ලාන්ට් එකකට ගියා වගේ. දිග්ගන් අපි එළියට. තවත් මේ වගේම එහා පැත්තේ. මේ හරිය මේ වගේ ගොඩක් තියෙන්නේ. තව නම් දාන්නේ තියෙන ගොඩක්. මේ ඇවිල්ලා මේ සුෂ්ඨ තරපිය. ඒවට යන්න බෑනේ. ඒකට යන්න බලන්න පුළුවන්. බල එළියෙන් බලන්න වත් වෙන ඊට ඉස්සෙල්ලා මේක ගිහිල්ලෙන්න. මම ඇන්ටෝරියම් චෙක් කරේ මෙතන. ඇන්ටෝරියම් වර්ග ඔයෙන් බලන්න පුළුවන්. පේන්නේද? පේන්නේ නැහැ. අයියා පැත්තෙන් ගිහලා බලන්න පුළුවන් නෑ අර. පේන්නේ. ලස්සනට තියෙනවා. ඉතින් ඇන්ටෝරියම් වලට පේනවා ඉතින් ඇතුලෙන්. අයියා පැත්තෙන් ගිහින් අපි මේක ඇතුළට යන්න බෑ. මේ හරි තියෙන ටික නම් බැලුවේ පේනවා. මොනවද මේවට කියන්නේ? ඔය ඇවිල්ලා අර ලස්සනට තියන්නේ. මේ නම මතක නැහැ. බෝගන් විලා මේ තියෙන්නේ උඩ. ඕගනියා විශේෂ. බෝගන් නේ. යා. මේ පැත්තේ තියෙනවා. අපි ඉතින් දැන් අපි ගියේ මේක ඇතුළට තමයි ඉස්සෙල්ලා. ඒක ඇතුළට යන්න පුළුවන් මේ මෙතන බැලුවා. ඒක මේ ඇතුළට යන්න දෙන්නේ මොකක් හරි කියන්නේ. මල් කඩනවා මේ විශේෂය. රෝමිලියා. ඒක අපේ ගෙදර තියෙනවා. මේක මේක තියර ගෙවල් ගොඩක් කට්ටිය හදන ඒවානේ තියෙන ලස්සන. හරිම ලස්සනයි. ගොඩක් තැන් තියෙනද? අපි අර කී පෙන්නන්නේ. අර එන්න වෙයිට කලින් තනක් තියෙනවා. මේ බෝගන් විලානේ. නෑ අන්තිම වෙන්නේ. නෑ මේ අන්තූරිය නේ. ඒ ඇතුළට යන්න බෑ වහලා තියෙන්නේ. අපේ යන්න පුළුවන්. ඉබ්බෙකුත් දාලා තියෙනවා. මේ පැල තියෙන පැත්තට යන්නත් බෑ. මේ පැත්තෙන් නම් පේනවා බෑ. පේනවද මේ පැත්ත? පේන්නේ වහලා තියෙන්නේ වටේටම. යන්නේ. අර පැත්තෙන් බලන්න. මේ අනික් ගස් මේවනේ අර මේ සාන්තාරවල හැදෙන. සුෂිකා කලාපිය හැදෙන ශාක. ගොඩක් ඒසින් අමාරු පැල කරගන්න. මේවට මං හිතුවා වතුර නෙමෙයි ගොඩක් නේද? ඒ වයින් අර මේ වාෂ්ප ජල වාෂ්ප. ඒ. කොහොමද අපි අම්මව එක්කන් ආවනම් මේ හරියට. ඒක ගන්න කොහොමද තේද මේවන මේක ගන්න පුළුවන් මිරට. මෙන්න මේ හැදෙන. ගොඩක් තියෙනවා. එක එක වර්ගනේ. ඔව්. මාත් දැකලා නැති වර්ග තියෙනවා. මේවන සාමාන්‍ය තියෙන වර්ගනේ. මේව නෑ. මේවා සාමාන්‍ය. මේව නෙමෙයි මෙන්න මේව සාමාන්‍ය දේවල් නුවර වලින් ගේන්නේ. මේ නෝරෙලි හිරත් තියෙනවා තියෙන්නේ. යමුනේ ඉස්සර. මේ මුල් විතර බලන්න ගොඩක් තියෙනවා. තාවිත හම්බුනේ මේ
තාම මේක තේවත් තියෙනවා. වතුර නැහැ. වතුර නැහැ. මඩ විතරයි තියෙන්නේ. මෙච්චර වැස්සට වතුර නැහැ. මම හිතන්නේ මේ මෙහෙට වැහලා නැහැ ඒක ලොකුවට. ඒක දෙල්ල වැස්ස. එයා පැත්තේ තියෙනනේ කුඹුරු. ඒකට ඒකට වතුර මේව කරාම මේ මෙතන මේ වගේ වතුර හින්දනවා. ඒකත් එහෙමයි මෙන්න මේ බෝඩ් එක පළතුරු හොඳට බලන්න. මේකේ තියෙන කිසි දෙයකට හානි කරන්න එපා. හානි කරොත් වැඩි රුපියල් 500. මේ හානි කරන්නේ නැහැ. ඉතින් මේවා ආරක්ෂා 500ක් කියලා පස්සේ ලොකු ගාණක්. මේ සාමාන්‍ය මිනිස්සුත් මේ ඒ වුණත් ආරක්ෂා කරගන්න ඕනේ. මේ ගස්වල දිලියොත් ඇట్లా තියෙනවා. අපේ ඉදිරි පරම්පරාව අපි විතරක් බලලා හරියන්නේ නැහැ. ඉදිරි පරම්පරාව කෙනා හරි ස්කෝල් කුෂ්කර්ම පැත්තට තියෙන පාඩම් වලට හරි වැදගත් වෙනවා. ඉතින් මේ නිරුම් කොළ විතරයි වෙන්නේ. නෙල්ලි සාමාන්‍ය මේකයි. මේ කොම්පෝස්ට් කරන්නේ. ඒකට වෙන්නේ කොම්පෝස්ට් එකනේ හරි. කර වැස්සෙන්ද ගඳ වැඩි. මේ වන්නේ මේ හොඳට හැදිලා තියෙන්නේ. දැන් අපි අතුල් වෙන්නේ. නෙරළු උයන. නෙරළු කියන පැත්තට. දැන් මේක තමයි. කැන්ඩිලි පොල් අන්නස්ව ගාත් කියලා. කල්තුරු මැස්සින්න බලාගෙන. ඒ පරිස්සමෙන් ලෙස්සන මඩ වෙලා තියෙන වැස්සට. මම තමයි ඉතින් කියලා ඉන්න ඕනේ. ඒක නේද? මෙතන පළතුරු. කෙසේ. ඒක ගන්න කට්ටිය ගොඩක් ඉතින් නේද? මේ බලන්න එපා. ගෝඩි දෙන්න. යා එන්නේ දෙන්න මම. ඈ? ඉන්දවල මාල් පෙන්නන්න ගියා බලන්න. ගස්ලා බුයායක්. ඒ බඩ යන්නේ නැති කට්ටිය. අද පළතුරු එහෙම අපිට ගන්න පුළුවන් ඇති වෙන්නේ. පළතුරු එළවලු ගන්න මේ පළතුරු එළවලු මල් හරි. කෙසෙල් ආය. කෙසෙල් කෙහෙල් මල් කෙහෙල් හැදිච්චියක් නෑ මෙදී මේ. නල්ලු මුල්. සීතල කියන්නේ වල රසත් එක්ක ඉඳන් මේ සීතලක දෙවි නේ. කොහොමද මේ පැත්ත සීතල? ඒ වතුර ගන්න ඒ ටික ඔක්කොම කරනවා මේ තියෙන වතුර ලා ඉන්නේ. ඉතින් පහළට යනවා. මේකත් ඒ සලාද වල මුකුණු යන ඒ තියෙන. කොහොල? ඒ වගේ තමයි හරි. එයාගේ කෝප්ප කොලේ තියෙන. කරකින කොල. කාටුනේ ඉන්නේ. පෙරර කොල. දැන් මේක අවර අපි ඉස්සර කට්ටිය පොත්කට දාගෙන තියාගෙන මුල් වෙන්නේ වනේ. ඔව් මොකක්ද ඒක නම මේ අක්කපාන. අක්කපාන. මේක අක්කපාන. ඒෝ බෙහෙත් විශේෂ බෙහෙත් වර්ග වලට ගන්න. පැල්පෙන මෙන්න මුරුංග. මුරුංග කතන හනේ. සම්පල. ගොඩක් ඔයාලට මේ වීඩියෝ එක වීඩියෝ දෙකක් වගේ හිටෙන්නකද? මේ වගේ දෙයක් අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද ඔය එක එක ඒවා බලන්නට වැඩි. අර අතන අස්සනේ. මුණුකොළ. අඟුරු තියෙන හරිය. මුණු දෙන්නේ දුවන්න. අස්සනේ වක්. මේ කහ ගොඩක්